ඔබ දවසක් වේවා මගේ යාළුවනේ. කතාවට යන්න කලින් අපේ channel එක subscribe කරලා කතාවට like එකක් දාන්න. අම්මෝ අද නම් හොඳටම මහන්සි. මේ පෑවිල්ලත් එක්ක අවුව සැරත් ගොඩක් වැඩි වෙලා. හාමිනේ මොනා හරි උයලද මන්දා. මට නම් දැන් බඩගිනිත් එක්ක බඩගින්නටත් වැඩිය මාර තිබහක් තමයි දැනෙන්නේ. වැහි කාලෙත් ළඟ එන එකේ මහන්සි බල ඉඳලා හරියන්නේ ඉක්මනට දර ටිකක් එකතු කරගන්න වෙනවා. අම්මෝ යන්තම් ඇති ගෙදර ආවා. හාමිනෙත් පේන්න නෑ වගේ. මං පොඩ්ඩක් නිදා ගන්නවා. හරිම මහන්සි. අපි මාත්‍යා ගෙදර ආවද දන්නේ. අනිකට වතුර ටිකක් තරම් යන්න ඕනේ. සෝම කෙල්ල කොහමද? විමලාවති නෙන්ද. මොකද වතුර ගන්න ආවද ඔයා? නෑ පුතේ, මම මේ කඩ මණ්ඩිය පැත්තට ආවා. අනේ නැන්ද මට පරක්කු වෙලා තියෙන්නේ. මම ගිහින් එන්නම්. හොඳයි පුතේ. ඔන්න උදේම දවස දර කපන්න පිටත් වෙනවා අද. දැන් ඉතින් මේ කැලේ මගේ ගෙදර වගේ. මොකද මම ගෙදරට වැඩිය ඉන්නේ කැලේනේ. හැමදාම මම යන්නේ මේ ළඟ කැලෑවටනේ. නෑ අද මම අර කන්දෙන් එහා පැත්තේ මහ කැලෑවට ගිහින් ලොකු රූස්ස ගහක් කපලා බලන්න ඕනේ. එතකොට එක පාරින්ම වැඩේ ඉවරයි. අර බඩුස්ස පරාණයක් නේද ඈතින් එන්නේ. විකාට වහන් වෙන්න ඕනේ. අතේ ආයුධයකුත් තියෙනවා. යක්කුන්ටත් වැඩිය දරුණුයි මේ මිනිස්සු. අපිටත් බයේ ඉන්න වෙලා තියෙන්නේ දැන්. මේ තියෙන්නේ හොඳ ගහක්. මේ ගහ කැපුවා නම් මාසයකට විතර දර කපන්න ආයෙන්න ඕනේ නෑ මම. මොනවා මගේ ගෙදර නේද අර මනුස්සයා විනාශ කරන්නේ. මම කරන්නම් අද හොඳ වැඩක්. මෝ යන්තම් ඇති. මගේ වැඩේ ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ දර කෑලි කරගන්න එක තමයි. මගේ ගෝලයනි අන්දාර දර කපන්න ඉක්මනට අරන් යනු. දැන් බෑ වෙනවා. ඉක්මනට ගෙදර යන්න ඕනේ. මල්ලී කොහමද? කොහෙද මේ හදිස්සිය යන්නේ? පොඩ්ඩක් කතා කරලා යමු. හොල්මන් දෙකක් නේද? ලෑස්ති වෙනව දැන් අපිත් එක්ක යන්න. විමල නන්ද. මොකද දුවේ මේ කලබල වෙලා? අනේ විමල නන්දේ තාස තාම ගෙදර ආවේ නෑ. කරදරයක්ද වන්ද මන්දා? මොනවා තාම දාස කොළුවා ගෙදර ආවේ නැද්ද? අනේ දෙයනේ මගේ දාස. ළමයෝ අපි බල ඉඳලා තේරුමන්නේ. විගාට ගොහින් ලොකු බණ්ඩ මාමලාට මේක දැනුවත් කරමු. අනේ නන්දේ කරන දෙයක් ඉක්මනට කරන්න මේ. උඹ නාඩ වරින් යන්න විගාට යන් අපි උන්දලා අත නැති අනිවාර්යෙන්. අනේ මාමී තාම දාස ගෙදර ආවේ නෑ මාමී. මොනවා? දවස කොල්ල තාම ගෙදර ආවේ නෑ කිව්වා. මේක මේම බලන් ඉඳලා හරියන්නේ. කොයි පැත්තටද ගියේ කියලා කිව්වනම්. අනේ මාමී වෙනද දර කපන්න යන පැත්තටම තමයි මාමී. හරි පුතේ ඔයා ගෙදර යන්න. අපි මේක බලා ගන්න. යමන් කොල්ලනේ යමන් ඉක්මන් කරපල්ලා. ඉන්න මාමේ ලාම්පුවක් කරන් ඉන්නම් ඉක්මන්. මේ මාරා වෙලා මොනව කරනවද දන්නේ මේ කොල්ලා. සර්පෙක්වත් අෂ්ට කරලා දන්නේ. අම්මෝ හොඳටම කරවල පාටයි. අනේ මාමේ මට නම් දැන් බයක් හිතෙනවා. කරුවලයි. බය වෙලා මෙව්ව කරන්න බෑ බොලව්. ඉක්මනට වඩින්න යන්න. තව මනුස්සයෝ නේද අර එන්නේ. උඹලා ලෑස්ති වෙයල්ලා. උංග අල්ලලා හිර කරපල්ලා. එහෙමයි උත්තමාවිය.
එකෙට්ටවත් පැනලා යන්න ඉඩ දෙන්න එපා. අනේ මාමේ නොකිව්වට මට නම් දැන් ගොඩාක් බය හිතෙනවා අප්පා. කොයියෝ මේ මොකෙන්ද මේ? මුගේ මස් නෑනේ. අනේ මාමි බේර ගන්න මාමි මාව බේර ගන්න මාමි. උඹලා කොටු වෙලා ඉවරයි දැන්. උඹලා එහෙනම් ආවා නේද? දැන් ඉතින් උඹලා අය ඉතින් බේරෙන්න බෑ මේ මගෙන්. උඹලගේ එකෙක් මගේ ගෙදර කඩලා විනාශ කරලා දැම්මා. දැන් උඹලා ඔක්කොම ඒකට දඩුවම් විඳින්න ලෑස්ති වෙලා. අද ඉඳන් උඹලා මගේ හිතකාරයෝ. මං උඹලගේ දෙයියෝ කියලා හිතපල්ලා. අනේ යකින්න මමනේ ගෙදර විනාශ කරේ. මාව තියාගන්න. මේ මගේ ගමේ හැමෝම ගෙදර යවන්න. අද ඉඳන් උඹලා මට කෑම මගේ හැමදේම ගෙනත් දෙන්න ඕනේ. අනේ එහෙමයි යකින්න මාව තියාගන්න මං ඔක්කොම කරන්නම්. මගේ ගමේ හැමෝම ගෙදර යවන්න. අනේ දෙවියනේ ඔබ වහන්සේට මේක පේන්නේ නැද්ද? උඹලා දෙයියොන්ට කිව්වට වැඩක් නෑ. දෙයියෝ මම බලව්. ඔන්න ඉතින් යක්ෂණී මිනිසුන් හිර කරන්න ඉන්නවා ඍෂිවරයෙක් දිවසින් දකිනවා. මොනවද දෙවියනි මේ මා දකින්නේ? අර ගමක්ම හිර කරගෙන නේද යකින්නා? මා දැම්ම ගිහින් ඒ මිනිස්සුන්ට පිට වෙන්න ඕනේ. අද මම මේ යකින්නට කියලා දෙන්නම් අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන එකේ විපාකය. මම මේ වෙලාවේ මේ මිනිස්සුන්ට උදව් කළේ නැත්නම් මගේ තපසෙන් කිසිම පළක් නැහැ. මම දැම්ම ගිහින් මේ මිනිස්සුන්ට පිට වෙන්න ඕනේ. ශාන්ති ශාන්ති. නැත්තම් මේ යක්ෂණිය මේ හැමෝම මරලා දමයි. ශාන්ති. එම්බල යකින්න. තී ඔය කරන වැඩේ වහාම නවත්තනු. නැත්තම් තිත දඩුවම් විඳින්න වෙයි. තාපසයෙක් ඇවිල්ලා මට අන දෙන්න. තී වහාම මේ අහිංසක මිනිස්සුන්ව නිදහස් කරනු. මට අන කරන්න උඹ කවුද? ඊ දන්නේ නෑ මගේ බලය. තිට මා ළඟට ලංවීමටවත් නොහැක. කවුද කොහෙද ගියේ? යක්ෂණිය තොට මොනවද ඕනේ මේ අහිංසක මිනිස්සුන්ව නිදහස් කරන්න? මට පුළුවන් නම් මොන හරි කන්න දෙන්න. හරි යකින්න මම ඔබට කන්න දෙන්නම් මේ මිනිස්සුන්ව නිදහස් කරන්න. එතකොට මුන් මගේ නිවස විනාශ කරපු එක හොඳයිද? මුන් මගේ අර රූස්ස ගහ කපලා දැම්මා. එම්බල යකින්න ඔහු ඒ නොදැන කරපු වරදකි. දැන් ඔබට පුළුවනි වෙන ගසක් හොයාගෙන යන්න. නැත්තං තොපට වන්නේ පිච්චි මිය යන්නට. නෑ මම යන්න නෑ. මෙන්න තොපට කිරි කලයකුත් මේ කා දැම්ම පිටත් වෙන. මොනවා කිරි කිව්වා? කටට ගෙනත් තුනනවා. අයියෝ මාව පුච්චන්න එපා. අයියෝ. එසේ නම් දැම්ම තොප පිටත් වෙනු. නැතිනම් පිච්චි මැරෙන්නට වෙයි. නෑ මම්මුන් ඔක්කොම විනාශ කරනවා. මෙන්න තොප ඉල්ලූ බොජුන් මේ කාදමුණු. උඹ මට එක එක කෑම දීලා මාව රවට්ටන්නද හදන්න තාපසය. මං උඹව ඉවර කරනවා. යකින්න තොට හොඳින් කිව්වට තේරෙන්නේ නැත නේද? අනේ මාව පිච්චනව. හරි මම යන්නම්. මාව අතාරපන්. දැම්ම මෙතනින් යව. මගේ දරුවනි දැක්ක නේද වෙච්ච විපාකේ? ඒ නිසා හැමෝම මේක පාඩමක් කරගෙන තමන්ට ලද දේ එහෙමයි තාපසතුමනි. අනේ එහෙමයි. ඔව් අපිට තේරුණා තාපසතුමනි. අපි මහත්තයා කෑම හදලා ඉවරයි. විගාට ආවනම්
දැන් කන්න පුළුවන්. අනේ හාමිනේ මට යකෙක් කන්න බඩගිනී දැන්න. මොනාද හැදුවේ? සුවඳ නම් හොඳයි. ආයේ මොකද යක්කු කන්නේ? පොවියට කී යක්කු කෑම මද? ඔන්න ඉතින් අපේ මැනිකේ මට විහිළු කරනවා. අපේ මහත්තයා මම වීලු නෙමෙයි කරන්නේ. අපිට මේ ගන්න පොඩි දර ටික ඇති. ලොකු දේවල් අපි හොයන්න යන්න ඕනේ. අපිට කාලය ඇඳලා ජීවත් වෙන්න තිබ්බනම් හොඳටම ඇති. දැන් මට තේරෙනවා අපේ මැනිකේ. මැනිකෙත් එන්න කමු. මම විතරක් තනියම කන්න ඕනේ නෑනේ. අපි මහත්තයා ඔන්න ඔය කියන කේන කමු අපි දෙන්නම. මොකද? රොටි රසයිද? ආයේ ඉතින් මගේ මැනිකේගේ අත්ගුණේ ගැන මොනවට කියනවද? මොනවා යුවත් ඉතින් රසයි තමයි. ඔන්න ඉතින් අපි මහත්තයා මාව බුරුම් ගත්තේ තියෙනව නේද? මොනවටද අපේ මැනිකේ මං ඔයාව මුරුම් ගත්තේ තියන්නේ? මං කිව්වේ හැබෑව. එහෙනම් අපි මහත්තයා කන්නකෝ. මම ඔයාට වතුර ටිකක් ගේන්න. දැක්ක නේද මගේ දරුවනේ? අපිට අධික ලෙස තණ්හාව ආවම අපේ ජීවිත විනාශ කරනවා. අපි ගොඩාක් ලොකු කරදරවලට ඇදලා දානවා. ඒ නිසා Tamanට ඇති ප්‍රමාණයෙන් Tamanට ලැබෙන දේන් විතරක් සතුටු වෙන්න හැමෝම පුරුදු වෙන්න. එහෙනම් මගේ දරුවනේ මෙන්න මේ YouTube channel එක subscribe කරලා ඔයාලගේ comment එකක් දාලා ඔයාලා like එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න ඕනේ හොඳේ. එහෙනම් මගේ දරුවනේ හැමෝටම ශාන්ති සුබ දවසක් වේවා.